නෙගටිව් නැත්තම් නියුට්‍රල් ඉන්න කෙනෙක්ට පොසිටිව් වෙන්න ටිකක් අමාරුයි. ඒක පොසිටිව් දේවල් මිනිස්සුන්ට ඇට්‍රැක්ට් වෙනවා. වේගේ අඩුයි. අපි ඇඬුවොත් අපිට ඇට්‍රැක්ට් වෙන්නේ අඬන්න පුළුවන් දේවල් විතරයි. Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එක positive mindset එකක් හදාගන්නේ කොහොමද? positive mindset එකක් කියන්නේ මොකක්ද? positive mindset එකක තියෙන වැදගත්කම මොකක්ද වගේ දේවල්. positive mindset එකක් කියන්නේ ඕනම දෙයක positive side එක දකින්න පුළුවන් වෙනවා කියන එක. කියන්නේ මොන ප්‍රශ්නයක් වුණත්, මොන වගේ situation එකක් වුණත්, මොන විදිහ දෙයක් වුණත්, එතන තියෙන positive දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් එක තමයි positive mindset එකක් තියෙනවා කියලා කියන්නේ. positivity practice කරලා නැති අයට කියන්නේ දැනට නෙගටිව් නැත්තම් නියුට්‍රල් ඉන්න කෙනෙක්ට පොසිටිව් වෙන්න ටිකක් අමාරුයි. ඒක මම පර්සනල් එක්ස්පීරියන්ස් එකකින් දන්නවා. මම නෙගටිව් ඉඳපු කෙනෙක්. එතකොට මම නෙගටිව් ඉඳලා පොසිටිව් වෙන්න මට කාලයක් ගියා. ඒකට මට කාලයක් කැප වෙන්නම වුණා. ඒ වෙනුවෙන් වැඩ කරන්නම වුණා මට පොසිටිව් වෙන්න. පිට නෙගටිව් වෙන එක හරි ලේසි. දැන් කමට හිතන්න එකම කාලෙකදී accounts දෙකක් ඔයා හදනවා. එකක නෙගටිව් ෂෙයා කරනවා, අනික පොසිටිව් ෂෙයා කරනවා කියලා. ඔයාගේ නෙගටිව් ෂෙයා කරන account එකට එන reach එකයි ඔයා පොසිටිවිටි දේවල් ෂෙයා කරන account එකට එන reach එකයි දෙකක්. පොසිටිව් දේවල් මිනිස්සුන්ට attract වෙනවා වේගේ අඩුයි. අර නෙගටිව් දේවල් වලට මිනිස්සු ටක් ගාලා ඇට්‍රැක්ට් වෙනවා. සින්දුවක් ගත්තා වුණත් නෙගටිව් මීනින් එකක් තියෙන බූට් සෝංග් එකක් කියන්නකො පොසිටිව් මීනින් එකක් තියෙන දේවල් වලට වඩා මිනිස්සු අහන්න බලන්නේ නෙගටිව් මීනින් එකක් තියෙන දේවල්. ඒක සාමාන්‍යයෙන් මිනිස්සු ගොඩක්ම නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉන්නේ. ඒතකොට නෙගටිව් දේවල් වලට ඇට්‍රැක්ට් වෙනවා ඒකේ වැඩි. ඒ නිසා පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න කැප වෙන්න ඕනේ. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්නම ඕනේ. නැතුව පොසිටිව් මයින්ඩ්සෙට් එකක් ඔටෝ හැදෙනකන් බලන් ඉන්නවත් ඔටෝ හැදෙන්නේවත් නැහැ. මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. මට කාලයක් තිබ්බ මම නෙගටිව් හිටියේ. නෙගටිව් ඉඳලා මම පොසිටිව් වෙන්න පටන් ගත්ත කාලෙම මගේ ජීවිතේ මගෙත් එක්ක ඉඳපු අය හැමෝම මට නැති වුණා. ඒකත් එක්ක මම ආයෙ නෙගටිව් වෙනවා. ඊට පස්සේ ආයෙම මම මේ සිටුේෂන්ස් තේරුම් අරගෙන ආයෙ පොසිටිව් වෙලා පොසිටිව් වෙන්න පටන් ගත්තට පස්සේ මගේ ඉඳපු යාළුවෝ, මගේ අලුතෙන් එකතු වුණ යාළුවෝ, ඉඳපු එන්වයරන්මන්ට් එක වෙනස් වුණ විදිහ ඒ හැමදේම සෑහෙන වෙනස් වුණා. ඒ හැමදේටමත් වඩා මම නෙගටිව් ඉඳපු කාලේ මට තිබ්බ ප්‍රශ්න. නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉඳපු කාලේ මට හැමදාම ප්‍රශ්න. කොසල්ලි නැහැ. එක්කෝ ගෙදර ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ගෙදරින් මට ප්‍රශ්නයක්. දැන් මොකක් හරි ඒ වගේ කෙනෙක් යාළුවෙක්ගේ ප්‍රශ්නයක්. මොනවා හරි ඇකඩමික් රිලේටඩ් හරි ප්‍රශ්නයක්. මොනවා හරි ප්‍රශ්නයක් හැමදාම මට ඉන්න තියෙන දුක්. අපි ඇඬුවොත් අපිට ඇට්‍රැක්ට් වෙන්නේ අඬන්න පුළුවන් දේවල් විතරයි. අපි සතුටින් හිටියොත් අපිට ඇට්‍රැක්ට් වෙන්නේ සතුටින් ඉන්න පුළුවන් දේවල් තමයි හැම වෙලෙම. ඒ වගේ අපි ප්‍රශ්නවලම නම් ඉන්නේ. අපි ඒ ප්‍රශ්න ගැනම නම් හිතන්නේ. මං හිතනවා නම් හැම වෙලෙම මට තියෙන ප්‍රශ්න විතරයි, මට තියෙන්නේ මේ විදිය දෙයක්. මං හැමදාම මෙන්ටලි බ්‍රේක් ඩවුන් එකක ඉන්නේ. මගේ මෙන්ටල් හෙල්ත් එක හැමදාම ඕල්. එහෙම හිතුවොත් හැමදාම ඒකමයි වෙන්නේ. අප්ග්‍රේඩ් වෙන්නේ නැහැ. ඊට වඩා දෙයකට පොසිටිව් වෙන්නේ නැහැ. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න බෑ. ඒ නෙගටිවිටි එකේ ඉඳගෙන. මම එහෙම ඉඳලා මම පොසිටිව් වුණාට පස්සේ මගේ මයින්ඩ්සෙට් එක සෑහෙන දුරට පොසිටිව් කරගත්තට පස්සේ නිකන් මාව කම්පෙයාර් කරොත් එහෙම 2024 ඉඳපු මමයි 2025 දෙසැම්බර් වෙද්දී ඉන්න මමයි කියන්නේ දෙන්නේ. 2024 අග වෙද්දී ඉඳපු මම පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තිබ්බා වුණාට වෙන දේ පොසිටිව් දේ දකින්න පුළුවන් වුණාට මම හිතිය ප්‍රශ්නවල ඒකත් එක්ක මට ප්‍රශ්නත් සතුටින් හිටිය දවස් නැහැ. 2025 මම වෙති මට දැනටත් ප්‍රශ්න තියෙනවා. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන එක normal. මම just now moment එකේ ජීවත් වෙලා just now moment එකේ ගන්න ඕනේ මොනවාද enjoy කරන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන ඕනම වෙලාවක සතුටින් ඉන්න පුළුවන් විදිහේ mindset එකක් දැන් මට තියෙනවා. ඒක හදාගන්න මට ගොඩක් කල් ගියා. මම 2021 වගේ ඉඳන් try කරන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳන් මේ අවුරුද්ද තමයි මගේ bestම year එක වෙන්නේ. 2025 අවුරුද්ද වෙද්දී මම මාව සෑහෙන්න දුරට self improvement එකක් කරගෙන positive mindset එකක් හදාගෙන තියෙන්නේ. මගේ bestම year එක මේ වෙද්දී 2025. මගේ personal experience එක උනේ ඒක. මම negative ඉන්න කාලේ මට උනේම අඬන්න දේවල්. හරි ප්‍රශ්නයක් නිසා මම අවුලේ. mindset එක positive කරගන්න එක හරිම වැදගත් මොනසෙට. ඕනම කෙනෙක්ට අපි දේවල් manifest කරනවානේ. ඕනම කෙනෙක් තමන්ගේ dreams manifest කරනවා. අපි මේ දේ කරන්න ඕනේ. අපි මේ දේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ කියලා අපි කරන්නේ manifest කරන එක. මම journaling කරනවා, vision board එකක් හදනවා. ඒ වගේ positive mindset එකක් හදාගන්නේ හැමදේම
අපේ ඩ්‍රීම්ස් මැනිෆෙස්ට් කරගන්න දෙයක්. මගේ ඩ්‍රීම්ස් මැනිෆෙස්ට් කරද්දී මම නෙගටිව් නම් මම කොච්චර මැනිෆෙස්ට් කරත් වැඩක් නැහැ. මට ලැබෙන්නේ නෙගටිව් දේවල්. මම පොසිටිව් නම් විතරයි මට ඒ දේවල් ලැබෙන්නේ. එක්සාම්පල් එකක් විදියට මම එන අවුරුද්දේ ලොකු ගාණක් වියදම් කරලා මං ඉන්න තැන වෙනස් කරනවා කියලා හිතන්නකෝ. ඒක මගේ ඔළුවේ තියෙනවා නම් මට ඒක කවදාවත් කරන්න බෑ කියලා දැන් ඉන්න සිටුේෂන් එකෙන් ඒක මට කවදාවත් කරන්න බෑම තමයි. හැබැයි අපිට දැන් ඉන්න සිටුේෂන් එක මොකක් වුණත් අපේ ඔළුවේ ලොකුවට මේක තියෙන්න ඕනේ. මට මේක කරන්න පුළුවන්. මම මේක කොහොම හරි කරනවා කියන එක. ඒක තියෙන්නම ඕනේ අපේ ඩ්‍රීම්ස් ඔක්කොම මැනිෆෙස්ට් කරගන්න ඕනේ නම්. ඔච්චර කොහොම වුණත් අපිට බෑ නැත්නම් අපේ ඩ්‍රීම්ස් මැනිෆෙස්ට් කරගන්න නෙගටිව් මයින්ඩ්සෙට් එකක් තියෙද්දි. අනිවාර්යෙන්ම පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕනේ අපේ ඩ්‍රීම්ස් මැනිෆෙස්ට් කරගන්න. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න පුළුවන් විදිහ මම පර්සනලි try කරේ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න gratitude journaling. පොසිටිව් වෙන්න තේරෙන්නේ නැති කෙනෙක් නම්. ඒ කියන්නේ ඕනම සිටුේෂන් එකක පොසිටිව් දෙයක් තියෙනවා. අපේ ජීවිතෙන් කෙනෙක්ව අයින් වෙලා යනවා කියලා හිතන්නකෝ. අපි ආදරය කරපු කෙනෙක්. අපි නිකන් හිතමු රිලේෂන්ෂිප් එකක් තිබ්බ කෙනෙක් කියලා. ඒක එක්සාම්පල් එකක්. මට රිලේෂන්ෂිප් එකක් තියෙනවා. එක මනුස්සයෙක් එක්ක යත් එක්ක ඉද්දී මොන හරි ප්‍රශ්නයක් වෙලා හරි මොන හරි දෙයක් වෙලා එයාව මට නැති වෙනවා. එයාව මගෙන් අයින් වෙනවා. එතනදී අපි හිතන්නේ අනේ යාමට එයාව නැතුව මට ඉන්න බෑ. එයා නැති වුණා මට මම කොහොමද දැන් ජීවත් වෙන්නේ? වගේ දේවල් නේ අපිට ඉක්මනට ඔළුවට එන්නේ ඔය වගේ දේවල්. රිලේෂන්ෂිප් එකක හිටියා කියන්නේ කොහොමද? එයා එක්ක සබයි වෙලානේ තියෙන්නේ. ඒ කවුරුණත් ඒ කෙනාත් එක්ක අපි ආදරය කරලා එයා එක්කම ජීවිතේ අපි ඉස්සරහට ගෙනියන්න පුරුදු වෙලා ඉන්නේ. එකපාරට ඒ හැමදේම නැති වුණාට පස්සේ අපි බවුල් වෙනවා. එතනින් පස්සේ හැමදාම මේ අවුලෙන් ඉන්න බෑ අපිට. අපි ඉපදිලා තියෙන්නේ අපේ පර්පස් එකක් වෙනුවෙන්. අපි ඒ පර්පස් එක කරලා ඉවර කරන්න ඕනේ. අපේ පර්පස් එක වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. අපිට හැමදාම බෑ අපේ ජීවිතෙන් කෙනෙක් අයින් වෙලා ගියා හරි රිලේෂන්ෂිප් එකක් තිබිලා නතර වුණා කියලා හරි අපිට බෑ ඒක වෙනුවෙන් අඬ ඉන්නවත් ඒක වෙනුවෙන් අපේ හැමදේම කැප කරගෙන ඔහේ ඉන්නවත් බෑ. ඒ සිටුේෂන් එකේදී අපි තේරුම් ගන්න ඕනේ ලොකුම දේ තමයි. කාලයක් යද්දි තමයි මේක ගොඩක් අයට තේරෙන්නේ. කාලයක් ගියාම හිතනවා එයාව මගෙන් අයින් වුණේ මගේ වෙලාවට. සමහර අයට තේරෙනවා එයාව මගෙන් අයින් වුණේ මගේ හොඳට. ගොඩාක් වෙලාවට මම බිලීව් කරන දෙයක් තමයි හැමදේම වෙන්නේ හොඳට කියන එක. ඒක මට ගොඩාක් එක්ස්පීරියන්ස් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මට ගොඩාක් කලාවට හිතලා තියෙනවා හැමදේම වෙන්නේ හොඳට තමයි කියන එක. ඉස්සර මටත් තිබ්බා ඒක වෙලා කාලයක් ගියාට පස්සේ තමයි මට තේරෙන්නේ හැමදේම උනේ හොඳට කියන එක. හැබැයි දැන් මම දන්නවා මට මොන හරි දෙයක් වෙනව නම් ඒ යුනිවර්ස් එකෙන් මගේ හොඳට තමයි දේවල් කරන්නේ. අපෙන් මිනිස්සෙක්ව අයින් කරනවා නම් ඒක යුනිවර්ස් එකෙන් අපිට කරන්නේ යා අපිට ඩිසර්ව් නැති නිසා. අපේ තියෙන ভাইබ්‍රේෂන් එකට හරි අපේ තියෙන මයින්ඩ් සෙට් එකට හරි අපේ තියෙන වයිබ් එකට හරි අපේ තියෙන එනර්ජි එකට හරි යාව ඩිසර්ව් නැහැ. අපිට ඩිසර්ව් නැහැ ඒ කෙනාව. අර ඔයාලා අහලා තියෙන ඇති ප්ලේස් එකක් තියෙනවා. අපිට හෙන්න නැති දේවල් සබාදහමට හැන නිසා තමයි සබාදහම අපෙන් යාලව අයින් කරන්න කියලා. ඒ අයින් කරන හැම දෙයකින්ම අපිට ඕපන් වෙනවා තව පාත් එකක්. අපේ ජීවිතෙන් කවුරුරි අයින් වෙනවා නම් එයා අයින් වුණාට පස්සේ අපිට තව පාත් එකක් ඕපන් වෙනවා. ඒක වෙනුවෙන් එක්ක තමන් සෙල්ෆ් ලව් කරලා තමන්ව අප්ග්‍රේඩ් කරගන්න. එහෙම නැත්නම් අපිට ඊට වඩා හොඳ කෙනෙක්ව හම්බ වෙන්න. ඒ වගේ දේවල් අනිවාර්යෙන් වෙනවා. කවදාවත්ම ඒකෙදි මං තනි වුණා මට බෑ යා නැතු ඉන්න ඒ මයින්ඩ් සෙට් එක නැතුව අපි වෙනස් වෙන්නම ඕනේ. අපිට හැමදේම උනේ හොඳට කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඒක හදාගන්න මුලින් හරිම අමාරුයි. දෙයක් වුණාට පස්සේ තමන් පොසිටිව් වුණාට පස්සේ තේරෙනවා දවස් දෙකක් අවුලෙන් හිටියා කියමු. ප්‍රශ්නයක් වුණා දවස් දෙකක් ඇඩුවා. අපි රහත් වෙලා නැහැනේ. එතකොට අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්සු. අපි දේවල් වලට ආසයි දේවල් වලට බැඳෙනවා, බොන්ස් හදා ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඕනම කෙනෙක්ට සාමාන්‍ය දෙයක්. ඒ බොන්ස් නිසා අපි අවුල් වෙන්න පුළුවන්. ඒ බොන්ස් වලින් ලැබෙන දේවල් වලින් අපිට අවුල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනවා. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගත්තට පස්සේ අපිට පුළුවන් මනුස්සෙක් ඒක එයාගේ විදිහ. දැන් ප්‍රශ්නයක් වුණා කියන්නකො කාගෙන් හරි. යාළුවෙක් කියන්නකො. ඔයා දීපු එෆර්ට් එක ඔයාට දෙන්නේ නැහැ ආයේ. එයා වෙනුවෙන් කරපු කැපකිරීම ඔයා වෙනුවෙන් කරන්නේ නැහැ. ඒක එයාගේ විදිහ. අපිට බෑ ඒක වෙනුවෙන් බ්ලේම් කරන්නවත්. දැන් එයා ඒක කරනකම් බලන් ඉන්නවත් අපිට බෑ. තමන්ගේ ජීවිතේ වගකීම තියෙන්නේ තමන්ගේ ළඟ. ඔයාගේ ජීවිතේ වගකීම ඔයා ගන්න ඕනේ. මගේ ජීවිතේ වගකීම මට බෑ කාටවත් දීලා නිකන් ඉන්න. මාත් එක්ක රිලේෂන්ෂිප් එකක් තියෙන මිනිස්සෙක්. එහෙම නැත්නම් මගේ අම්මා තාත්තා වුණත් මාව අතහැරලා දානවා නම් එයාලට මාව එපා කියලා කියනවා නම් මට බෑ බ්ලේම් කරන්න එයාලට. මාව හැදුවේ ඔයාලා මගේ අම්මයි තාත්තයි අනිවාර්යෙන් මං වෙනුවෙන් ඉන්න ඕනි කියන එක මට කියන්න බෑ. මම රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් එයාට බ්‍රේක් අප් වෙන්න ඕනේ නම් එයා බ්‍රේක් අප් වුණා නම් ඊට පස්සේ මට කියන්න බෑ ඔයා නැතුව මට කිසි දෙයක් කරගන්න බෑ. මම ජීවත් වෙන්නේ ඔයත් එක්ක. මට ඒක කියන්න බෑ. මම කියන්නේ මගේ වගකීම. මම මාව බිල්ඩ් කරගන්න ඕනේ. මම මාව ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. මම මාව බලා ගන්න ඕනේ හැම වෙලෙම. මම මට ආදරේ කරන්න ඕනේ. අනිත් අයකින් ආදරේ ලැබෙනකම් බලන් ඉන්න නැතුව මම මට ආදරේ කරන්න ඕනේ.
ඕනේ. ඔයා ඔයාට ආදරේ කරන්න ඕනේ. ඔයාට හැමදේම ලැබෙන්න ඕන. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනවා නම් මේ දේවල් ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. මේ දේවල් ඉක්මනට තේරෙනවා හැමදේම මෙහිමයි වෙන්නේ. ප්‍රශ්නයක් වුණාම මේක මෙහෙම දෙයක්. මේක එයාගේ විදිය. මේක එයා කරන විදිය. මේක එයාට තේරෙන විදිය. ඒක මිනිස්සු වෙනස් කරන්න අපිට බෑ. අපිව වෙනස් කරන්න විතරයි අපිට පුළුවන්. අපිට බෑ අඩුම තරමේ මට දරුවෙක් ඉන්නවා නම් මට බෑ මගේ දරුවගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න. මට මගේ හොඳම යාළුවාගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න බෑ. මට මගේ අම්මගේ තාත්තගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න බෑ. මට පුළුවන් මගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න විතරයි. අපිට පුළුවන් දේවල් කියන්න. හැබැයි යාළුවගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න යාළුවගේ වැඩ. තමන්ව බලාගන්න එක, තමන්ව ප්‍රොටෙක්ට් කරන එක, තමන්ට ආදරය කරන එක තමන්ගේ වගකීමක්. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක්ට මේ දේවල් හරිම ලේසි කරන්න. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න පුළුවන් ලේසිම විදිහ තමයි ග්‍රැටිටියුඩ් ජර්නලින් කියන්නේ. ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් අපිට ඩිජිටලි උනත් කරගෙන යන්න පුළුවන්. නෝට් පෑඩ් එකේ හැමෝගෙම ළඟ ෆෝන් එකක් තියෙනවානේ. නෝට් පෑඩ් එකක් තියෙනවා. ඒකේ ටයිප් කරන්න පුළුවන් අද දවසේ මට ග්‍රේට්ෆුල් වෙන්න මොනවද තියෙන්නේ කියලා. just example මම අද දවසේම ගෙදරට වෙලා හිටියේ. ඒකට මට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. මට මේ වගේ දවසක් ලැබුණ එකට. අද දවසේ මම නිකන් හිටියා කියන එකට මම මාරම ග්‍රේට්ෆුල්. මම ඒකෙදි හිතන්නේ මට අර වැඩ ටික තිබ්බ මම ඒකවත් ඉවර කරේ නැහැ කියන එක මම කවදාවත් හිතන්නේ නැහැ. මම නිදිය ගත්තා. මට නිදිය ගන්න පුළුවන් වුණා. නිදහසෙන් නිදිය ගන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක් තිබ්බා. කාම් එන්වයරන්මන්ට් එකක් තිබ්බා මට. ඒ හැමතේටම මම ග්‍රේට්ෆුල්. ඒ වගේ ඕනම කෙනෙක්ට ඕනම දවසක ග්‍රේට්ෆුල් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. අපි බඩගින්නේ හිටියේ නැහැ. මම මේක කලිනුත් කියලා තියෙනවා. අද දවසේ මම බඩගින්නේ හිටියේ නැත්තම් බඩගිනි වෙන හැම වෙලේම කන්න තිබ්බනම් මට පුළුවන් ඒකට උනත් ග්‍රේට්ෆුල් වෙන්න. ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. මේ ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්නවා කන්න නැති. කොච්චර බඩගින්නේ හිටියත් එයාලට කන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හම්බුණා කියන්නේ ඔයා මාරම් වාසනාවන්ත මිනිස්සෙක්. ග්‍රැටිටියුඩ් ජර්නලින් වලට ඔයාට ඕනම දෙයක් පුළුවන් ලියන්න, ටයිප් කරන්න, පොතක් අරගෙන ජස්ට් පොතේ ලියන්න මම මේ දේවල් වලට ස්තුතිවන්ත වෙනවා. මට මේ දේවල් තියෙනවා. මගේ ළඟ මේ දේවල් තියෙනවා. මට මේ වෙලාවේ මේක හම්බුණා. මට මේ වෙලාවේ මෙහෙම වුණා. මම ග්‍රේට්ෆුල් වෙද්දී මගේ යාළුවෙක් මට මලක් ගෙනත් දුන්නත් මම ඒකටත් ග්‍රේට්ෆුල් වෙනවා. අපි ග්‍රේට්ෆුල් වෙන්න අපිට ලැබෙනවා ඒ දේවල් තව ලැබෙනවා. අපි සතුටින් ඉන්න අපිට සතුටින් ඉන්න දවස් තව හම්බ වෙනවා. කලින් කිව්වා වගේ මම නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉඳලා පොසිටිව් වෙච්ච කෙනෙක්. අවුරුදු 30කට වඩා ජීවත් වෙච්ච මිනිස්සෙගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න එයාට ඒක ඩීප්ලි හිතෙන්න ඕනේ. ඩීප්ලි හිතුණත් හරිම අමාරුයි යාගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න. මයින්ඩ්සෙට් එකක් වෙනස් කරන්න පුළුවන් හොඳම කාලය තමයි අවුරුදු 10 15 වගේ වයස් සීමාව කියන්නේ. එයාලගේ ජීවිතේ ප්‍රශ්න තාම නැහැ. වයසින් වැඩි වෙන්න අපිට වගකීම් එක්ක ප්‍රශ්න එනවා. එතකොට මයින්ඩ්සෙට් එක සෑහෙන්න අවුල් වෙනවා මිනිස්සුන්ගේ. මට මාව නැති වෙච්ච වෙලාවල් තියෙනවා. මට මාව නැති වුණාට පස්සේ මම ආයි මාව බිල්ඩ් අප් කරගන්න ටයිම් පීරියඩ් එකක් දෙන්න ඕනේ. සමහර සිටුේෂන්ස් වලදී මට මාව නැති වෙන්න යනවා. ඒ නැති වෙන්න යනකොට මට මං මාවම අල්ලගන්න මාරම විදිහට මහන්සි වෙන්න ඕනේ. අපි පොසිටිව් වෙන්න ගොඩාක් අමාරු වුණාට නෙගටිව් වෙන්න යන්නේ තප්පරයයි. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගෙන යන කෙනෙක්ට කරන්න පුළුවන් ටික කාලයකට හරි. කියන්නේ මයින්ඩ්සෙට් එක පොසිටිව් වෙනකම් good songs අහන්න නැතුව ඉන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඔය TV series එහෙම නැත්නම් මොනවාරි films ඒ වගේ sad endings තියෙනවා. කතා පොතක් වුණත් sad endings තියෙනවා. කියවන්න නැතුව ඉන්නවනම් බලන්න නැතුව ඉන්නවනම් ටික කාලයකට හරි positive mindset එක හරියටම හදා ගන්නකම්. ඒක ගොඩක්ම හොඳයි. අපේ subconscious mind එකෙන් නෙගටිව් දේවල් ඇට්‍රැක්ට් කරගන්නේ නැහැ. ඒ වගේ අපි ටික දවසකට හරි ඒ දේවල් නතර කරලා තිබ්බම පොසිටිව් දේවල් විතරයි ඇට්‍රැක්ට් කරගන්නේ. පොසිටිව් මයින්ඩ්සෙට් එකක තියෙන වැදගත්කම මෙච්චරයි කියලා කියන්න මට නම් බෑ. මම දන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්සස් වලින් පොසිටිව් වුණාට පස්සේ මට ලැබුණ දේවල්, මම වෙනස් වුණ විදිහ, මගේ අපියරන්ස් එකේ ඉඳන් මට මාව කොන්ෆිඩන්ස් නැති තැන් තිබ්බා. මට කොන්ෆිඩන්ස් තියාගෙන ඉන්න බැරි තැන් තිබ්බා. මං ඉද්දි මට එතන හරිම අන්කම්ෆර්ටබල් වෙච්ච තැන් තිබ්බා. ඒ හැමදේම මගේ මයින්ඩ්සෙට් එක වෙනස් වුණාට පස්සේ වෙනස් වුණා. මම මේ වීඩියෝ එක ෂෙයා කරන්නේ කවුරුම හරි කෙනෙක් එක බලලා වෙනස් වුණොත් මට ඒක ලොකු සතුටක්. මම පොසිටිව් වෙන්න මම දීපු එෆර්ට් එක ගොඩාක් ලොකුයි. ඒ වගේ 10 ගුණයකට වඩා වැඩි රිසල්ට් එකක් තමයි මට ආයේ හම්බුනේ. මම ඒකට හරිම ග්‍රේට්ෆුල්. ඒක තව කෙනෙක්ට ලැබෙනවා කියන්නේ ඒක හරිම සතුටු හිතෙන දෙයක් මට. මම හරිම කැමතියි එහෙම කාට හරි මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න තව මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you for watching. Good luck all of you.